කුණුවarp කියනවනේ ආපුක මම මොකද්ද මේ සෑහෙන කාලයක් තනිකඩව ඉඳලා ට්‍රැක් පැනලා ඉන්න යාළුවා ඕකේ අපි ඉන්නේ තයිලෝකෙම හැබඩු ගහලා hina යන මතක වෙදි කපු ගුලි මැවිලා ගනු බඩ පෙනගෙන අඳින එක වැරදින මොකටද හබ්බකේ රංගන්නේ ගලවා ඩෝංගල පතු වෙන තූල් දැම්ම මලුවන්ට පාන් දැම්ම වගේ ඇවිත් කාලේ යන්න එන්න එපා හාලේ යන්න ඇවිත් කට වාලේ යන්න අපි ගැව්වේ මෝරා නිසා පදිරි වෙන්නේ නෑනේ ඔය සාලයන්ට මම උඹට නඩු දානවා. උඹ මගේ සින්දුව විකෘති කරලා උඹ මගේ සින්දුවේ ලිරික්ස් මම ලියපු ලිරික්ස් විකෘති කරලා මගේ සින්දුවට මෙහෙම දෙයක් කරාට මම උඹට නඩු දානවා කියලා තමයි වෙන එකෙන් නක් කියන්නේ. මම ඒව නෑ. මට මේක ආතල්. හරිද? මම ඒකෙනුත් ආතල්යක් ගන්න. මම ඒව නඩු දාන්නේ නෑ. බය වෙන්න එපා පිස්සු. මම නඩු දාන්නේ නෑ කොල්ලෝ. ඔයාලා ගන්න ඕන ආතල් එකක්. හරිද? එහෙම නඩු දාන කට්ටිය ඉන්නවා. හොඳේ. මේ පරිස්සමින් හැමෝගෙම සින්දු කියන්න යන්න එපා. අපි ආතල් තේරෙන්නේ ඉන්න අපි ආතල්යක් ගන්නවා. අපි ඔගේ සින්දුව ආයෙ පාරක් අහමුද? අපි ඉන්නේ තයිලෝකෙම හැබඩු ගහලා hina යන මතක වෙදි කපු ගුලි මැවිලා ගනු බඩ පෙනගෙන අඳින එක වැරදින මොකටද හබ්බකේ රංගන්නේ ගලවා ඩෝංගල පතු වෙන තූල් දැම්ම මලුවන්ට පාන් දැම්ම වගේ හරි නියමයි ඇත්තටම මම ලියපු ලිරික්ස් වලට වඩා විශිෂ්ටයි මම ලියුවේ මොකද්ද ගෑනු බඩ පෙන්නගෙන අඳින එක වැරදි නම් මොකටද සාරියක තිබ්බ වැඩ ඇල්ලලා කියලානේ. මොකද කියන්නේ ගෑනු බඩ පෙන්නගෙන අඳින එක වැරදි නම් මොකටද හබ්බකේ රංගන්නේ ගලවා ඇත්ත බ්‍රදර් රෙස්පෙක්ට් ජය වේවා. හැබැයි කුණුවarp තියෙනවා පොඩ්ඩක් ඒවට ඉතින් කරන්න දෙයක්වත් නැහැ.